අදත් පිළිගන්නවා මගේ ෆිෂ්ලෑන්ඩ් channel එකට. අද මම කතා කරන්න යන්නේ අලුත් අමුත්තෙකුට ටැංක් සෙටප් එකක් ගන්නවා. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි guys මම අද කරන්න යන්නේ අලුත් යාළුවෙකුට ටැංක් එකක් ගන්න එක. ඒ කියන්නේ ටැංක් සෙටප් එකක් ගන්න යන්නේ. හරිද? ඉතින් මම මේක කරන වීඩියෝ කොනොන්ට කියා දෙනවා. කවුද අලුතින් එන්නේ කියලා දැනගන්න ඕන නම් වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. guys මම මේකට යූස් කරන කළු ගල් මේ මං හදන ටැංක් එකේදී low budget එකක් කළු ගල් සහ හයිඩ්‍රල් පැල දෙකක් තියෙනවා. අපි එනම් ටැංක් එක හදාගන්න විදිය බලමු. guys මේ කරනකොට දෙපාරක් තුන් පාරක් හොඳට හොද ගන්න නැත්නම් මේකේ අර තියෙන දූවිලි ගතිය ටැංකියේ එහෙමම තියෙනවා. ඒ හින්දා අපි මේ ටික හොදගමු. guys ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ තියෙන දූවිලි ගොඩ. මේක දෙපාරක් තුන් පාරක් හොඳට හොද ගන්න කලින් කිව්වා වගේ. අපි නම් මේක හොදගමු. යාළුවනේ ඉතින් මේ දෙන්නේ මම පස් පාරක් විතර හොදගත්තට පස්සේ ඉතින් guys මම මේකේ වතුර පුරවලා තිබ්බා මේ හයිඩ්‍රල් පැල දෙක දාලා තියන්න ඕනේ හින්දා අපි මේ ටිකේ වතුර අයින් කරන වීඩියෝ එකක් බලමු. guys බඩේ අරන් යමු. මේක දාගමු. guys ඉතින් මේ වතුර අඩු වෙනවා. වතුර අඩු නම් අපි බලමු. guys වතුර නම් මම අයින් කරගත්තා. මේ පැල දෙක අපි පොඩ්ඩක් අයිනකින් පැත්තකින් තියාගමු. පොඩ්ඩක් පැත්තකින් තියාගමු. හොඳ හයිඩ්‍රල් ගස් දෙයක්. අපි ඉතින් මේක දැන්ට ගල් උඩින් දාගමු. දැන් මම ඉන්නේ යටට මේ මෙන්න මේ සයිඩ් එකට කළු ගල් දානවා. ඊට පස්සේ පිටිපස්සෙන් හරි ඉස්සරෙන් හරි ගස් දෙක තියෙනවා. අපි එනම් බලමු. guys අපි මේව දාගමු. ටන්ටටා මේ තියෙන්නේ අන්තිමටම ගල් දැම්මන පස්සේ මං ගාව තව ගල් ටිකක් ඉතුරු වුණා. අපි දැන් මේකට පැල දෙක දාගන්න ඕනේ. guys මම මේකේ පෝච්චි අයින් කරගත්තා. මේ මොකද කිව්වොත් මේකේ පුළුන් එහෙම තියෙනවා. පුළුන් ටික කුණු වුණොත් වතුරේ තිබිලා ඉතින් මම මේ ටික ගල් වල දාලා තමයි හිටවන්නේ. අපිට ඉතින් මේ වැඩක් නැහැ විසික් කරලා දාමු. ඒකේ තිබිලා මට මේ ගලක් හම්බුණා. නේ මන්ද ගල් මොකටද කියලා පුළුන් කැල්ලත් උම විසික් කරලා දාමු. මම මේකට අද මේ පැල ටික තියන්න මෙන්න මෙහෙම තියන්න යූස් කරන්නේ මේ වගේ මොකද්ද දිග ගලක් පේන මැති. guys මම මේ පැල දෙකට මැදින් මෙහෙම බෙදාගත්තා. ටැංකි එකක් ඇතුලේ තියෙනවා. මම මෙහෙම තමයි දැම්මේ. පේනම් මේක මැදින් තියනවාද අයිනින් තියනවාද? එතන අයිනින් තියලා අනිත් පැලේ මැදින් තියමු අපි. guys පේනවා මේ අන්තිමනම තියෙන විදිහ. අපි මේකට වතුර පුරවගමු. guys ඉතින් මම මේ වගේ පෝච්චියක් මේකට දාගන්න මං ගේන අමුත්තට හැංගෙන්න පුළුවන් විදිහට මේක ඔයගොල්ලෝ දාන්න කලින් හොඳට හොද ගන්න. සබන් ගන්න එපා. මොකද දාන්න එපා සබන්. පුළුවන් නම් උණු වතුර දාන්න. උණු වතුර එක ලුණු කැට හෝ ලුණු කුඩු. guys ඉතින් මේ විදිහට දාගන්න මම ටිකට කලිනුත් මේක හොදගත්ත ඉන්න මේ මෙහෙම දාන්නේ. ඔයගොල්ලෝ ටිකක් පුළුවන් වෙලා නම් දාන්න මෙහෙම. හරිද? මෙහෙම දාන්න එපා. ඉතින් මම දාත් ටික තුනම මේ හොදගත්ත හින්දා ඔයගොල්ලෝ මේ මෙහෙම කරන්න යන්න එපා. ඉතින් මෙන්න මේක මේ විදිහට දාගමු. හරිද? දාගත්තට පස්සේ පුළුවන් නම් අපි මෙහෙම ගල් ටිකක් අරගෙන ඉඳලා මේක ඇතුලේ දාගන්න. එතකොට වතුර දැම්මම යන්නේ. හරිද? guys අපි මේකට වතුර පුරවගෙන බලමු. guys මෙහෙම තමයි ඉතින් වතුර පිරෙන්නේ. ඉතින් guys මේ තියෙන්නේ මේ අපේ ෆයිනල් ලුක් එක. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. එහෙනම් අදට අපි ගිහින් එන්න. නගොල් අපි ගියා.